සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. අද නම් ඉතින් ගොඩාක් වැස්ස දවසක්. වැස්ස ටික ටික වැඩි වෙවි සැරෙන් සැරේට වහිනවා. ඔයාලටත් ඉතින් එහෙමම ඇති. මේ දවස්වල ඉතින් වහින එකමනේ වැඩිපුරම හැම පැත්තටම වගේ වැස්ස වැඩිනේ මේ දවස්වල. ඉතින් වැස්සෙම ඉන්න ගමන් පොඩි කෑමක් හදන්න තමයි මේ හදන්නේ. මේ ඉතින් අපිට විතරක් නෙවෙයි මගේ ලොකු අයියටත් එක්ක. ලොකු අයියලා ඉන්නේ මෙහෙ නෙමෙයි, එයාලා පොඩ්ඩක් දුර ඉන්නේ. ඉතින් එයාලට ගෙනියන්නත් එක්ක තමයි මේ වැඩේ මේ කරන්නේ. බලන්නකො ඉතින් මොනවද මේ හදන්නේ කියලා. දිගටම ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳියොත් මොනවද මම මේ හදන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ අයියලාට දරලිප් එහෙම නෑ. සාමාන්‍ය මේ වගේ කෑම හදාගන්න මේ එයාලට ඉතින් හැමදේම උයා පිහා ගන්න ගෑස් එකේ. ඊට වඩා එයාලට කෑම බීම අමතර කෑමක් බීමක් හදාගන්න වෙලාවකුත් නෑ වැඩත් එක්ක. ඉතින් අපි මේ ඇහි යන්න හිතන් ඉන්න නිසා තමයි මේ හදන්නේ එයාලට ගෙනියන්නත් එක්ක. මේ වගේ දෙයක් හැදුවොත් හදාගෙන ගියොත් හොඳයි කියලා හිතුණා. මේ දවස්වල වැස්ස නිසා ඉතින් ගෙට වෙලා ඉන්න එකේ ගේ ඇතුළෙම මේ වගේ දෙයක් කරගන්නවා මිසක් එළිය වැඩක් කරන්නත් අමාරුයිනේ. හරිම ආසාවෙන් සතුටින් කරන්න පුළුවන් වැඩ තමයි මේ. ඇත්තටම මේ වගේ කෑම බීම හදනවා කියන්නේ මම නම් හරිම ආසයි. මේ කම්මැලි හිතෙන්නේ නැහැ. හරිම ආසාවෙන් කරන්න පුළුවන් වැඩක් තමයි මේ. උයන එක වුණත් ඉතින් එහෙම මේ ලොකු කම්මැලිකමක් නම් ඇත්තටම මට නැහැ. පුළුවන් විදිහට කරගන්නවා. ඉතින් ගෙදර අයත් ඉතින් ඔය හැම දෙයකම වගේ උදව් කරනවා. පුතා මහත්තයා එහෙම අම්මත් ඒ වගේ පුළුවන් හැම දෙයකම උදව් කරනවා. මේ වැඩේ කරගන්න නම් මම ලිප උඩ තියාගෙන කරන්න බැරි නිසා මේ මගේ ලෑලි කුස්සියේ බිම ලිපක් හදාගත්තා. මේ ගල් 3ක් තියලා ඒකේ තමයි ඉතින් මේ කරන්නේ. මොකද ඔය කොකිස් හදන වැඩේ ඇත්තටම මට හිටගෙන කරන්න අමාරුයි. මේ බිම බංකුවක වාඩි වෙලා වගේ නම් පුළුවන්. මේ අර උඩක තියන් හදන්න අමාරුයි, හිටගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි මෙහෙම බිම හදාගත්තේ. ඉතින් හරිම අමාරුවක් නෑ, ලේසියෙන් හදාගන්න පුළුවන් මේ විදිහට හදාගත්තම. මගේ කොකිස් රච්චුවේ මේ අර බිත්තරයක් නොදා ගැලවෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර බිත්තරයක් දාලා මං කවලම් කරගත්තේ. හොඳට ගැලවෙන අච්චු වලට නම් ඉතින් බිත්තර දාන්න ඕනේ නැහැ පිටියකට. වැස්සට කලින් මම දර හැම හොයලා තියාගත්ත නිසා ඉතින් මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. නැත්තම් ඉතින් මේ දර ලිප්වල හදන්න ගියාම දර හොඳට පත්තුනේ නැති වුණාම හදාගන්න අමාරුයි. අර හොඳට දර වේලිලා තියෙන නිසා ඉතින් හදාගන්න පුළුවන් වුණා. හොඳට ලිප් පත්තු වෙනවනේ දර හොඳට වේලිලා තිබ්බම. දර ලිප්වල උයන අය නම් ඉතින් ඒක හොඳට දන්නවා. හැමෝම ඉතින් දර ලිප්වල උයන්නේ නැහනේ. ගොඩක් අය ගෑස් වලනේ උයන්නේ. කොකිස් ටික ඉතින් හදලා ඉවර වෙනකම් පුතයි මහත්තයයි ළඟින් වාඩි වෙලා ඉඳියා. අර තනියම කරන නිසා හදනේ රස බල බල ඉතින් මේ දෙන්නත් එක්ක ළඟට වෙලා ඉඳියා. මේ තමයි ඉතින් හදාගත්ත කොකිස් ටික. ආයිත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.